හයි. ඉතින් ඔයත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස වුණත් ඒ වෙනුවෙන් කිසිම try එකක් දාන්න නැතුව කිසිම උත්සාහයක් ගන්න නැතුව ඉන්න කෙනෙක් නම් එහෙම ඉන්න හේතු කීපයක් තියෙනවා කියලා අපි කලින් වීඩියෝ එක කතා කරා. ඉතින් අද මම කියන්න යන්නේ මේ හේතු නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න පසුබට වෙන්න ඕනේ නෑ කියන එක. ඒ කියන්නේ මේ හේතු නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක අතපසු කරලා ඉන්න ඕනේ නැත්තේ ඇයි කියලා තමයි මම අද කියන්න යන්නේ. එතකොට අපි කතා කරපු පළවෙනි හේතුව තමයි all or nothing mindset. ඒ කියන්නේ ඔයා හිතනවා ඔයා ඉංග්‍රීසි කතා කරනවා නම් perfectly කතා කරන්න ඕනි කියලා. නමුත් මතක තියාගන්න ඉංග්‍රීසි කියන්නේ අපේ first language එක නෙමෙයි. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ second language එක විදියට. එතකොට අලුතින්ම language එකක් ඉගෙන ගන්නවා කියන එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. හැබැයි ඒක කරන්න ක්‍රම සහ විදි ගොඩාක් තියෙනවා. ඒ වගේම අපි හැමතිස්සෙම හිතනවා නම් අපි හැමදේම හොඳම කෙනා වෙන්න ඕනේ. ඉංග්‍රීසි කතා කරනවා නම් ඒකත් අපි හොඳටම කරන්න ඕනේ කියලා අපිට කරන්න පුළුවන් ටිකවත් කරන්න නැතුව අපි මගහර ගන්නවා. අපි කරන්න බලන්න ඕනේ perfectly ඉංග්‍රීසි කතා කරන එක නෙමෙයි. නමුත් අපි කරන්න ඕනේ තව කෙනෙක්ට තේරෙන විදියට effectively ඉංග්‍රීසි කතා කරන එකයි. ඒ වගේම ඔයා සමහරලාට හිතනවා වෙන්න පුළුවන් මේ ඉංග්‍රීසි කතා කරන එක එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න එක impossible නැත්නම් කළ නොහැකි දෙයක් කියලා. නැහැ. අපි වාග් විද්‍යාඥයෝ එහෙම නැත්නම් ලින්ග්විස්ට්ලට අනුව මිනිස්සු ඉපදිලා තියෙන්නෙම මේ ලැන්ග්වේජ් එහෙම නැත්නම් ලැන්ග්වේජ් ඇබිලිටි එක එහෙම නැත්නම් භාෂා හැසිරවීමේ ශක්්‍යතාවයත් එක්ක අපි මේකට කියනවා අපි ඉපදිලා තියෙන්නේ with an innate language device කියලා. ඉතින් ඒ නිසා ඔයා උපතින්ම භාෂාවල් කතා කිරීම භාෂාවල් කතා කරන්න ඉගෙන ගැනීමේ හැකියාව අරගෙන මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න පසුබට වෙන්න එපා. ඒ වගේම තුන්වෙනි කාරණේ විදිහට අපි කතා කරා සමහරව ඉංග්‍රීසි ඉගෙන ගන්න නැතුව ඉන්නව වෙන්න පුළුවන් මෙන්න මේ AI නිසා. ඒගොල්ලෝ හිතනවා වෙන්න පුළුවන් දැන් AI තියෙනවානේ. ඉතින් අපි මොකටද අමාරුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ කියලා. හැබැයි හිතන්න ඔයා වැඩ කරන ඔෆිස් එකට ඉංග්‍රීසි කතා කරන ක්ලයන්ට් කෙනෙක් කස්ටමර් කෙනෙක් ආවා. ඉතින් ඒ වෙලාවේ ඉංග්‍රීසි AI වලට බෑ ඔයා වෙනුවෙන් කතා කරන්න. එහෙම නැත්නම් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ කොලෙජ් එකේ ඔයාගේ කැම්පස් එකේ ඔයාට දෙනවා ඉන් ක්ලාස් ටෙස්ට් එකක්. ඉතින් ඒ වෙලාවට AI වලට බෑ ඔයා වෙනුවෙන් ලියන්න. ඒ නිසා AI වලට අපිව රිප්ලේස් කරන්න බෑ. ඒ හින්දා අපේ ස්කිල්ස් අපි ඩිවෙලොප් කරගන්න ඕනේ. ෆයිනලි අපි කතා කරා සමහරු ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. මොකද ඒක කම්මැලි, හරිම බෝරින් කියලා හිතලා. නැහැ. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරිම ඉන්ට්‍රස්ටිං කරගන්න තමන්ටම පුළුවන්. ඒ කියන්නේ ඒක හරිම රසවත් අත්දැකීමක් කරගන්න තමන්ටම පුළුවන්. ඔයාට පුළුවන් ඔයා ආස මූවිස්